මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ අහසේ සැරිසරන්න. රැට විතරක් නෙමෙයි දවල්ටත් වැස්සෙන් පස්සෙත් අහසේ පුදුම දේවල් තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් අපන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න. අද අපි අහසේ පේන දේවල් ගැන කතා කරමු. එහෙනම් අපි යම් පාඩමට. පළවෙනි එක හිරු. උදේට අපිව අවදි කරන්න ලෝකෙටම රස්නේ එළිය දෙන්නේ මේ හිරු. හිරු දිහා කෙලින්ම බලන්න එපා. ඒක අපේ ඇස් වලට හොඳ නැහැ. අධික හිරු එළිය නිසා ශරීරයට ඇතිවන බලපෑම. දහදිය දානවා, පිපාසය, ක්ලාන්තය, අධික වෙහෙස, ඇස් වලට අමාරුයි. ඉතින් අධික හිරු එළියෙන් ආරක්ෂා වෙන්න නම් නිසි වෛද්‍ය උපදේශයකින් යුතුව කණ්ණාඩි භාවිතා කරන්න ඕනේ. කුඩ භාවිතා කරන්න ඕනේ. තොප්පි භාවිතා කරන්න පුළුවන්. උදෑසන 8 දක්වා හිරු එළියෙන් සමේ විටමින් D නිපදවීමට උදව් කරනවා. ඊළඟට සඳ. සඳට එයාගේම එළියක් තියනවද? නෑ. හිරු එයාට එළිය දෙනකොට ඒ එළිය සඳ අරන් තමයි අපිට දිලිසෙන විදිහට පේන්නේ. සඳ අපිට වැදගත්යි. සඳහින්දා මූදේ වතුර උස් පහත් වෙනවා. රැට එළියත් ලැබෙනවා. ඒ වගේම අපේ දින දර්ශනය හදන්නේ සඳ බලලා. ඊළඟට දේ දුන්න. වැස්ස නවතිනකොට අහසේ පාට හතක පාලමක් පේනව නේද? ඒක තමයි දේ දුන්න. හිරු එළියේ වැසි බිඳු එකතු වෙලා තමයි අපිට දේ දුන්න පේන්නේ. දේ දුන්නේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් කියන පාට තියෙනවා. ඊළඟට තරු. රැට ඇස්කොට වන පොඩි තරු. ඒවා අපේ හිරු වගේම ලොකුයි. ඒත් ගොඩක් ඈත තියෙන නිසා පොඩියට පේන්නේ. සමහර තරු එකට එකතු වෙලා තරු පොකුරු හදනවා. අහසේ තරු බිලියන ගාණක් තියෙනවා. ඊළඟට වල්ගා තරුව. මේක තමයි අහසේ දුවන වලිගයක් තියෙන තරුව. මේක අයි සහ ගල් කැබැල්ල. වල්ගා තරුව ආසර ගණනකට එක සැරයක් වගේ කාලවල තමයි පේන්නේ. ඒක එක් කාලයකට පේන්නේ. වල්ගා තරුව හිරු ළඟට එනකොට හිරුගේ රස්නෙට අයිස් දිය වෙනවා. එතකොට දුවිලි එක වායුවක් පිට වෙනවා. ඒක තමයි අපිට දිලිසෙන වලිගයේ යට පේන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ආසෙ තියෙන පුදුම දේවල් දැනගන්න ඇති කියලා. එහෙනම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මෙසනින් වීඩියෝ ලබා ගන්න නම් ඊට හැපැති තියෙන පුංචි bell icon එක click කරන්න. like කරන්න, යාළුවන්ට දැනුම බෙදා ගන්න, share කරන්න, comment කරන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.